හරි. අපි අද මේ වීඩියෝ එකෙන් බලමු කොහොමද OnePay එකේ ඔයගොල්ලෝගේ ට්‍රාන්සැක්ෂන් වලට අදාළව රිෆන්ඩ් එකක් ප්‍රොසෙස් කරන්නේ කොහොමද කියන එක බලමු. OnePay එකේ රිෆන්ඩ් එකක් ඔයගොල්ලන්ට ලේසියෙන්ම OnePay පෝර්ටල් එක හරහාම රිෆන්ඩ් එකක් ඔයගොල්ලන්ට රික්වෙස්ට් කරන්න පුළුවන්. ඒක තමයි මේ වීඩියෝ එකෙන් බලන්නේ. ඉස්සෙල්ලාම ඔයගොල්ලෝගේ OnePay පෝර්ටල් එකට ලොග් වෙන්න ඕනේ. ලොග් වුණාට පස්සේ මෙතන වම් අත පැත්ත ලිස්ට් එකේ ඔයගොල්ලන්ට පහළට ගියාම බලා ගන්න පුළුවන් මෙන්න report කියන ඔප්ෂන් එක. මේ report කියන ඔප්ෂන් එක ක්ලික් කරාට පස්සේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් transaction history report කියන එක බලා ගන්න පුළුවන්. ඒක ක්ලික් කරන්න. ක්ලික් කරාට පස්සේ ඔයගොල්ලන්ගේ transaction history එක මේ විදිහට ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. history එකේ ඔයගොල්ලන්ගේ දැන් කියමුකෝ මෙතන list එකේ මේ 2999 එක ඔයගොල්ලන් list එකේ ඔයගොල්ලෝ බලන්න ඔයගොල්ලන්ට refund කරන්න අවශ්‍ය කොයි transaction එකද කියන එක. මම මේ බැල මේ මෙතන රිෆන්ඩ් එක මම ප්‍රොසෙස් කරන්නේ මේ 2990ක් කියන මෙන්න මේ ට්‍රාන්සැක්ෂන් එක තමයි රිෆන්ඩ් රික්වෙස්ට් එක දාන්න යන්නේ. ඕගොල්ලන්ට ඒ රික්වෙස්ට් එක කෙරවලේම දකුණු අත පැත්ත කෙරවලේ මේ view කියන එක බලා ගන්න පුළුවන්. සමහර වෙලාවට ඕගොල්ලන්ට මේ view කියන එක පේන්නේ නැති වෙන්න පුළුවන්. පේන්නේ නැති වුණොත් පහළට ගිහිල්ලා මෙන්න මේ බා එක දකුණු අත පැත්තට ස්ක්‍රෝල් කරලා උඩට ගියාම ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේ view කියන ඔප්ෂන් එක. view කියන එක ක්ලික් කරන්න. ක්ලික් කරාට පස්සේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේ ට්‍රාන්සැක්ෂන් එකට අදාළ ඩීටේල්ස් ටික මෙතන තියෙනවා. මේ එතන උඩින්ම දකුණු අත පැත්තේ උඩට වෙන්න මේ රිෆන්ඩ් කියන බටන් එක තියෙනවා. රිෆන්ඩ් කියන එක ක්ලික් කරන්න. ක්ලික් කරාට පස්සේ ඔයගොල්ලන්ට පුළුවන් මෙන්න මේ ට්‍රාන්සැක්ෂන් එක ෆුල් රිෆන්ඩ් එකක්ද පාෂල් රිෆන්ඩ් එකක්ද. ෆුල් රිෆන්ඩ් එක කියන්නේ දැන් ඔයගොල්ලන්ට 2990ම රිෆන්ඩ් කරන්න අවශ්‍ය නම් ඔයගොල්ලන්ට මේ ඩීටේල්ස් ටික ෆිල් කරලා රිෆන්ඩ් එක ප්‍රොසෙස් කරන්න පුළුවන්. හැබැයි සමහර විට ඔයගොල්ලන්ට මේ 2990ම රිෆන්ඩ් කරන්න අවශ්‍ය වෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒකෙන් රුපියල් 1000ක් වගේ විතරයි ඔයගොල්ලන්ට රිෆන්ඩ් කරන්න අවශ්‍ය. එතකොට ඔයගොල්ලන්ට මේ පාෂල් රිෆන්ඩ් කියන එකට ගිහිල්ලා ඒ අවශ්‍ය amount එක විතරක් amount එක දාලා ඔයගොල්ලන්ට රිෆන්ඩ් කරන්න පුළුවන්. හරි. අපි බලමු. මෙතන ඩීටේල්ස් ටික පෙන්නනවා. ඒ ඩීටේල්ස් ටික හරියද කියන එක ඩබල් චෙක් කරන්න. චෙක් කරලා ඔයගොල්ලෝ බලමු අපි මෙතනින් රුපියල් මෙතන 2990ක් තියෙන්නේ. මෙතනින් 2000ක් අපි රිෆන්ඩ් කරනවා. ඊට පස්සේ ඔයගොල්ලන්ට රීසන් එක සිලෙක්ට් කරන්න පුළුවන්. මේ ඔයගොල්ලන්ගේ මම මෙතනින් සිලෙක්ට් කරන out of stock order ඒ කියන්නේ ස්ටොක් එක ඉවර වෙලා. හරි ඔයගොල්ලන්ට වෙන රීසන් එකක් දාලා වුණත් ඔයගොල්ලන්ට මෙතන රීසන් එක දාන්න පුළුවන්. දාලා මෙතනින් නෝට් එකක් දාන්න ඕනේ. ඔයගොල්ලන්ට ඒ සම්බන්ධ පොඩි විස්තරයක් දාලා නෝට් එකක් දාන්න. ඊට පස්සේ මේ රිෆන්ඩ් කියන බටන් එක ක්ලික් කරන්න. ක්ලික් කරාට පස්සේ රිෆන්ඩ් රික්වෙස්ට් එක OnePay එකට සක්සස්ෆුල් ගියයි කියලා නෝට් එකක් ඔයගොල්ලන්ට එනවා. ඊට පස්සේ OnePay එකෙන් ඔයගොල්ලන්ට රිෆන්ඩ් එක කොහොමද කරන්නේ කියන එක සම්බන්ධයෙන් ඔයගොල්ලන්ට දැනුවත් කරලා ඊමේල් එකක් එයි. සමහර විට මේ වෙද්දි මේ රිෆන්ඩ් එක ප්‍රොසෙස් කරද්දී මෙහෙම විස්තරයක් ඔයගොල්ලන්ට මට මෙතෙන්දි කියන්න පුළුවන්. මේ 2990 ඔයගොල්ලන්ට මේ වෙද්දි ඒගොල්ලෝ සෙටල් කරලා නම් තියෙන්නේ. ඒගොල්ලන්ට රිෆන්ඩ් එක ප්‍රොසෙස් කරන්න ඔයගොල්ලන්ට ඊමේල් එකක් ඒගොල්ලෝ එවනවා. මෙන්න මේ amount එක ඒගොල්ලන්ට ට්‍රාන්ස්ෆර් කරන්න. ඒ amount එක ට්‍රාන්ස්ෆර් කරාම කස්ටමර්ට රිෆන්ඩ් එක ප්‍රොසෙස් කරන්න පුළුවන් කියන එක ඒගොල්ලෝ විස්තරය එවනවා. නැත්තම් ඔයගොල්ලන්ට මේ වෙද්දි ආම සෙටල් කරලා නැත්තම් ඒගොල්ලන්ට ඒ සෙටල්මන්ට් එක හෝල්ඩ් කරලා එහෙමම කස්ටමර්ගේ පැත්තට රිෆන්ඩ් එක ප්‍රොසෙස් කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් දවස් 3ක් 5ක් ඇතුළත කාලයක් ගන්නවා ඒගොල්ලෝ රිෆන්ඩ් එක ප්‍රොසෙස් කරන්න. normally කොහොමදත් online card payment option එකකදී දවස් 3යි 5යි අතර time period එකක් යනවා රිෆන්ඩ් එක ප්‍රොසෙස් වෙන්න. හරි. ඒ විදිහට තමයි මෙතන විස්තර. ඊට අමතරව ඔයගොල්ලන්ට විස්තරයක් දැනගන්න පුළුවන්. ඔයගොල්ලන්ගේ OnePay එකේ relationship manager කතා කරලා සහ OnePay call center එකට කතා කරලා ඔයගොල්ලන්ට වැඩිදුර විස්තර ලබා ගන්න පුළුවන්. මෙතනින් මේ වීඩියෝ එක නවත්තනවා. මම හිතනවා ඔයගොල්ලන්ට අවශ්‍ය කරන ඩීටේල්ස් ටිකක් මෙතනින් බලා ගන්න පුළුවන් වෙන්නේ නැති කියලා. ඔයගොල්ලන්ට සුබ දවසක්. OnePay භාවිතා කරන ඔබට අත්‍යවශ්‍ය කරුණු රැසක් මෙම channel එකෙන් ඔබට ගෙන එන නිසා මතක ඇතුව මෙම channel එක subscribe කරලා bell icon එක click කරන්න.